27 වෙනිදා IPL තරඟ දෙකක් පැවැත්වුණා. මේ තරඟ දෙකම ලකුණු පුවරුවට දැඩි ලෙස බලපෑම් කරපු තරඟ දෙකක් බවට පත් වුණා. ඉතින් දහවල් තරඟය පැවැත්වුණේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ LSG කණ්ඩායම අතර. ඉතින් ඒ තරඟයේ මුම්බයි ඉන්දියන්ස්ලා ජයග්‍රහණය කරන්නේ පිට 5 වෙනි වතාවට තරඟයක් ජයග්‍රහණය කරමින්. ඉතින් මහල ජයවර්ධන මෙවර සීසන් එකට ආවේ අපි දන්නවා බෞචර් පසුගිය පුහුණුකරුවා සීසන් වල ටිකක් අසාර්ථකයි. පුහුණුකරුවා අසාර්ථකයිද කණ්ඩායම අසාර්ථකයිද කියන එක අපි දන්නේ නැහැ. අවසාන ප්‍රතිඵලය අසාර්ථකයි. ඒ නිසා අධ්‍යක්ෂක ධූරයේ ඉඳපු පුහුණුකරු කලින් පුහුණුකරු ශූරතා දෙන්නලා දීපු පුහුණුකරු සාමාන්‍ය මාස්ටර් මයින්ඩ් කියන මහේල ජයවර්ධන නැවතත් කණ්ඩායම බාරගත්තා. හැබැයි බාරගනිද්දී මුල් තරඟ පහේදී අපිට පේුන්නේ නැහැ මහේල ජයවර්ධන කරපු දෙයක් තිබ්බා කියලා. මොකද පළවෙනි තරඟයේ සුපුරුදු පරිදි පරාදයි. පළවෙනි තරඟයේ පරාජය වෙලා තමයි සාමාන්‍ය මුම්බයි ඉන්දියන්ස් ශූරතා දිනාගෙන තියෙන්නේත් ඒක පුරුද්දක්. හැබැයි දෙවෙනි තරඟයත් පරාදයි. හැබැයි තුන්වෙනි තරඟයේ යන්තම් දිනුවා. නමුත් හතරවෙනි තරඟයේ සහ පස්වෙනි තරඟයත් පරාදයි. ඒතකොට පළවෙනි තරඟ පහ අවසන් වන විට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම එක තරඟයක් ජයග්‍රහණය කළා 7ට 8ට විතර වැටිලා හිටියේ. හැබැයි ඉතින් ඔවුන්ට ඉදිරි තරඟ ජයග්‍රහණය කරන්න වෙනවා සියල්ලම වගේ ඉස්සරහට යන්න නම් කියලා අපි යනවා වෙකි බලා කරද්දී ඔවුන් එකක් දෙකක් නෙමෙයි පිට මේ තරඟයක් ජයග්‍රහණය කරලා පස්වන තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තිනවා. ඒක එසේ මෙසේ වාර්තාවක් නෙමෙයි. ඉතින් කණ්ඩායමකට පිට තරඟ ජයග්‍රහණය කරනවා කියන්නේ ඒක ජාත්‍යන්තර තරඟයක් වුණත් ලීග් තරඟයක් වුණත් මොන තරඟයක් වුණත් ඒක ලේසි වැඩක් නෙමෙයි. නමුත් මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඇත්තටම ඉතාමත් හොඳින් ඒ කාර්යභාරය ඉෂ්ට කරලා තිනවා. ඉතින් එක එක ක්‍රීඩකයෝ දක්ෂතා දක්වන එක ක්‍රීඩකයෙකුත් නෙමෙයි. සමහරක් අවස්ථාවලදී रोहित शर्मा दक्षता දැක්වා, බුම්රා දක්ෂතා දැක්වා, විල් ජැක්ස් දක්ෂතා දැක්වා, රිකල්ටන් දැක්වා, සූර්ය කුමාර් ගොඩක් ඒවායි දැක්වා. ඉතින් ඒ වගේ ගත්තාම ගොඩක් ක්‍රීඩකයෝ දක්ෂතා අතරත් ඉන්නවා කියලා පේන්න තියෙනවා මේ ජයග්‍රහණය කරපු තරඟවලදී. එක්කෙනෙක්ම නෙමෙයි. ඉතින් කොමාරි දවන්ත ලකුණු 215ක් ලබා ගත්තා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම. ඒකෙදි 58ක් රිකල්ටන් 54ක් සූර්ය කුමාර් ලබා ගත්තා. ඊට පස්සේ පිළිතුරු විදියට ලබා ගත්තේ ලකුණු 161ක් විතරයි. එහිදී කඩලු 4ක් බුම්රා ලකුණු 22කට ලබා ගනිමින් ලසිත් මාලිංගගේ වාර්තාවක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ තමයි ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් වෙනුවෙන් කඩලු 170ක් මීට කලින් ලබාගෙන තිබ්බා. ඒක පසු කරමින් බුම්රා කඩලු 174ක් ලබා ගනිමින් මුම්බයි ඉන්දියන්ස් වෙනුවෙන් වැඩිම කඩලු ලාභියා බවට පත් වුණා. ඉතින් ලසිත් මාලිංග මේ වන විටත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවා විදියට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ තරඟය ඒ විදිහට තමයි තිබ්බේ. ඊට පස්සේ පළවෙනි වතාවට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඒ තරඟයේ අවසන් වන විට නැත්නම් තරඟ 45ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු පූර්වයේ දෙවන ස්ථානයට පත් වුණා. ප්‍රසාද ලකුණු 12ක් සමගින්. නමුත් අපි දන්නවා හවස තරඟයක් තිබ්බා. ඒතකොට ඒ තරඟයත් එක්ක දැන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්නේ තුන්වන ස්ථානයේ. නමුත් ඉතාමත් හොඳ ස්ථානයක නැත්නම් ප්ලේ ඕෆ් බලාපොරොත්තු තැබිය හැකි ස්ථානයක සටනේ වුන් ඉන්නවා කියන එක තමයි කියන්න ඕනේ. තරඟ 10න් දැන් තරඟ 6ක් ජයග්‍රහණය කළා තිනවා. පළවෙනි තරඟ 5න් පරාජය වෙච්ච තරඟ 4 විතරයි වුන් පෙරදලා තියෙන. ඉතිරි අවසාන තරඟ 5ම ජයග්‍රහණය කරලා ඉතාමත් හොඳ මට්ටමක ඉන්නවා. තව තරඟ 4ක් ඉතිරි. ඕකෙන් තරඟ 2ක් විතර ජයග්‍රහණය කරගත්තොත් ඔවුන්ට ප්ලේ ඕෆ් යන්නට අවස්ථාව තියෙනවා. ඒක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දෙවන තරඟය පැවැත්වුණා. ඒ තරඟය ඇත්තටම දිල්ලි කැපිටල්ස් සහ RCB අතර තමයි පැවැත්වුනේ. මේ තරඟය ඇත්තටම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන මට්ටමක තිබිලා තමයි තරඟය හැරවුනේ විරාට් කොහ්ලි සහ කෘණාල් පාණ්ඩයාගේ ඉනිම නිසා. ඒක විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඉතින් දුෂ්මන්ත චමිර අවසාන මොහොතේදී මේ තරඟය ආරම්භ දුන්න ජයග්‍රාහී මාවතට 18 වන පන්දුවාරයේදී ලකුණු 9ක් ලබා දීලා විරාට් කොහ්ලිගේ කඩුල්ල ලබාගෙන 120ක විතර සම්බන්ධතාවයක් පවත්වපු සම්බන්ධතාවයේ බිඳ හෙළලා එතකොට පන්දු 12කට ලකුණු 17ක් තමයි ලබා ගැනීමට තිබ්බේ. නමුත් අක්සාර් පටේල් ගත්ත වැරදි තීරණයක් නිසා, ඒ කියන්නේ නායකයා විදිහට ඔහු ගත්ත වැරදි තීරණයක් නිසා තමයි මේ තරගයේ පරාජයට පත්වන්නේ. මොකද මිචල් ස්ටාක්ට පන්දුව දෙන්න කියලා රාහුල් කියද්දී අක්සාර් මුකේෂ් කුමාර්ට දෙනවා අවසාන පන්දුවාරය ස්ටාක්ට ඉතිරි කරලා. නමුත් වැඩේ වෙන්නේ මුකේෂ් කුමාර් ඒ පන්දුවාරේ පන්දු 3කින් වැඩේ අවසන් කරනවා. නෝ බෝල් පන්දුවකුත් දාලා 6 දීලා ඔක්කොම දීලා ලකුණු 17 දීලා අවසන් කරනවා. ඒකදී ටිම් ඩේවිඩ් තමයි පන්දු 5කට ලකුණු 19ක් ලබාගෙන 380යි වේගයේ 6-1-4-3ක් සමගින් ඉතාම ඉක්මනින් ඒ පන්දුවාරේ වැඩේ ඉවර කරලා දැම්මා. ඒක තමයි අවසානයේ දුන්නේ. එහෙම නොවන්නට ලකුණු 26කට කඩලු 3ක් දැවිලා ගිහිලා තිබ්බ පන්දුවාර 4ක් වන විට. නමුත් විරාට් කොහ්ලි ඉතාමත් හොඳින්, ඒ කියන්නේ එක් දින තරඟයක් වගේ
සෙමින් ක්‍රීඩා කරමින් තරගය ඇදගෙන ගියා. ඔහු මාධ්‍ය හමුවේ පස්සේ පැවසුවේ මේ තරගය ගැඹුරට ඇදගෙන ගියා. අර විස කියන්නේ 6 පහරවල් එල්ල කරන රටාවක් නෙමෙයි. මේක කඩුළු රැකගෙන තරගයේ අවසානයේ වනතෙක් ඇදගෙන ගියා. ඒ හින්දා තමයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නට අවස්ථාව ලැබුණේ කියලා ඔහු කිව්වා. ඇත්තටම මොමන්ටම් එක උන්ට ආවා. ක්‍රොනල් පාණ්ඩයා හොඳින් පන්දුවට පහර දුන්නා. 6-4ක් සාදරේ 5ක් සමගින් පන්දු 47කදී 73ක් ලබා ගැනීමෙන් 155යි වේගය. ඉතින් ඔහු තමයි තරගයේ වීරයා බවටත් පත් උනේ. ඉතින් ඔහු වේගෙන් පන්දුවට පහර දෙද්දී විරාට් කොහ්ලි අර පැත්තේ කඩුල්ල ආරක්ෂා කරගෙන සාමාන්‍ය වේගයකින් අර්ධශතකයක් ලබා ගත්තා. ඉතින් ඒකෙන් තමයි ඔවුන් තරගයේ ජයග්‍රහණය කරේ. ඉතින් දුෂ්මන්ත චාමීර පන්දු වාර 3කදී ලකුණු 24කට එක කඩුලක් ලබා ගත්ත. පන්දු වාරයකට ලකුණු 8 බැගින් ඔහු ලබා දීලා තිබ්බේ. ඇත්තටම අවසාන පන්දු වාරයට ගියා නම් මිචෙල් ස්ටාක් 19 දාලා 20 දුෂ්මන්ත දැම්මා නම් සමහරක් විට මේකේ ජයග්‍රහණයක් හොයා ගන්නටත් තිබ්බා. මොකද ස්ටාක් අපි දන්නවා සාමාන්‍යයෙන් යෝකර් පන්දු තමයි ඩෙත් ඕවර්ස් වලදී යවන්නේ. ඒ වුණාම ටිකක් අමාරුයි පන්දුවට පහර දෙන්න. ඉතින් දුෂ්මන්තත් ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඒක කියන්නට ඕනි. ඉතින් ඒ නිසා කොහොම හරි අවස්ථාව ගිලිහුනේ මුකේෂ් කුමාර් පුල්ටෝස් පන්දු දැම්මා. ඒ වගේම ක්‍රීඩාංගණයට පින්න ඇද වැටුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා බොහෝ දුරට යෝකර් පන්දු විදිහට දාන්න හදපු පන්දු පුල්ටෝස් පන්දු බවට පත් වෙන්නට ඇති. නියම අවස්ථාවක් හිමි වුණේ ටිම් ඩේවිඩ්ට. ටිම් ඩේවිඩ් දිගට හරහාට පහරවල් එල්ල කරලා පන්දු 3කින් නෝබෝල් පන්දුකුත් එක්කම මේ තරගය අවසන් කරලා දැම්මා. ඒ අනුව ප්‍රසාද ලකුණු පූර්වයේ අංක 1 බවට පත් වෙනවා RCB. පළවෙනි වතාවට මතකයේ හැටියට තරඟ 10යි තරඟ 7ක් ජයග්‍රහණය කළා. ප්‍රසාද ලකුණු 14යි. තව එක තරඟයක් ඉදිරි තරඟ 4ෙන් ජයග්‍රහණය කරොත් ඔවුන්ටත් ප්ලේ ඔෆ් යාමට අවස්ථාව තියෙනවා. නමුත් 1-2 වන්නට ඔවුන්ගේ සටනක් තියේවි කියන එක කියන්නට පුළුවන්. GT කණ්ඩායම තරඟ 8යි තවමත් ක්‍රීඩා කරලා තියෙන්නේ. හැබැයි 6ක් ජයග්‍රහණය කළා. ඔවුන් ප්‍රසාද ලකුණු 12යි. ඔවුනුත් ඉදිරියෙන් සිටිනවා අඩු තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙන නිසා. මුම්බයි අංක 3 සිටිනවා. DC තව තරගය නැත්නම් ඔවුන් තරග 9යි. ඔවුන් 10 වෙනි තරගයේ ක්‍රීඩා කළා. තව එකක් ජයග්‍රහණය කරොත් ඔවුනුත් ප්‍රසාද ලකුණු 14ක් බවට පත් වෙයි. නමුත් මේ ප්‍රසාද ලකුණු පූර්වත් ඊටාම තියුණු ප්‍රසාද ලකුණු පූර්වක් බවට පත් වෙලා තියෙනවා. මොකද යටින් ඉන්න කණ්ඩායම් ගත්තාම පංජාබ් කිංස් 9කට 5යි 11යි, LSD 10කට 5යි 10යි. ඒ විදිහට ඒ කණ්ඩායම් දෙකත් පස්සෙන් එනවා. එතකොට හතරවන ස්ථානය ගන්න කණ්ඩායමට ලොකු අභියෝගයක් මේ කණ්ඩායම් දෙක දෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එහෙනම් පැහැදිලිව බලපුවම කණ්ඩායම් 6කට විතර නැත්නම් KKR උත් එක්කම බැලුවොත් එහෙම කණ්ඩායම් 7ක් විතර ලොකු සටනක් ලබා දෙනවා ප්ලේ ඔෆ් 4ට යන්න. නමුත් RCB, GT, MI සහ DC කියන කණ්ඩායම් සෑහෙන ඉදිරියෙන් සිටිනවා කියන එක තමයි දැනට අපට පෙනෙන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.